නිමවට පත්වනු බංගලාදේශ ශ්‍රී ලංකා පලවෙනි ටෙස්ක තරගේ අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩෑමේ බිහිවුණු සුපිරි තුන්ගරව ක්‍රීඩකයකුණු ඇන්ජලෝ මැතිවස් ටෙස් ක්‍රිකට් පිටියෙන් සමුගත්ත ඉතින් ඔහු ටෙස් ක්‍රිකට් පිටියෙන් සමුගත්ත තාමත් එක්දින සහ විසවිස්ස පිටිය රැඳී සිටිනවා. ඉතින් ඇන්ජලෝ මැතිවස්ගේ තරගේ අනතුරුව කියලා තිබේ ලබන වසරේදී ශ්‍රී ලංකාවේදී සහ ඉන්දියාවේදී පැවැත්වෙන 2026 විසවිස ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට තමා අපේක්ෂා කරන බවත් ඉන් අනතුරුව ජාත්‍යන්තර විසවිස සහයක් දින පිටියෙන් සමුගැනීමට තමා කැමැත්තෙන් ඉන්නෝ කියලා. ඉතින් ඇන්ජලෝ මැතිවස් නිමවට පත්වන 2024 විසවිස ලෝක කුසලානයට ක්‍රීඩා කරා. ඉතින් එහිදී ප්‍රමාණවත් දස්කම් දැක්වීමට නොහැකි වීම හේතුවෙන් ඔහුව සීමිත පන්දුවාර තරග ක්‍රීඩා කරන කණ්ඩායමෙන් එකයි විසවිස සහයක් දින කණ්ඩායමෙන් ඉවත් කරා. ඉතින් නිත්‍ය සමාජිකයෙක් බවට පත්වලා තිබුණ ටෙස්ට් කණ්ඩායමේ පමණයි. ඉතින් ඔහුගේ බලාපොරොත්තුව 2026 විසවිස ලෝක කුසලානය ක්‍රීඩා කරලා රටට ගෞරවයක් අත්පත් කරලා එයින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සම්පූර්ණයෙන්ම සමුගන්න කියලා තමයි කියලා තිබ්බේ. ඉතින් ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට ඇන්ජලෝ මැතිවස් කියපු මේ දේ පිළිබඳව ඔයගොල්ලන්ට හිතෙන්නේ මොකක්ද? ඉතින් ඇන්ජලෝ 20 කණ්ඩායමට ගන්න ඕනේද? නැත්නම් ඔහු තවදුරටත් කණ්ඩායමෙන් එළිය තියන්න ඕනේද? ඉතින් ඔයගොල්ලෝගේ වටිනා අදහස් පහලින් දක්වාගෙන යන්න.